අපි අහිමිවීම දරාගන්ට පුරුදු වුණේ කිරිමුක්තිය ගගේ ගියා කියලා කීවහමත් නැලවිලා දොයිය ගත්ත කාලෙමයි. දැන් මෙහෙම ගස්බඩ ගෑවට පොඩි කාලේ මොන්ටිසොරි ටීචර්ට කිව්වේ ලොකු වුණාම ඉංජිනේරුවෙක් වෙනවා කියලා. පුදුම දෙයක් තමයි අපිට උනේ. හයි යාළුවනේ. ඔන්න අදත් වෙලාවට කලාවට ඉත්තෑව ළඟටම ආ. වා! දැන් ඉතින් මූව තියලා ඉඳගෙන බලන්න තමයි තියෙන්නේ. හැමෝම කීවට ට්‍රැක් කියලා. පවුලක බාලය කියන්නේ සුපිරියක් තමයි. මැරෙන්ටද යන්නේ යෝධියේ? බලෙන් මැරෙන්න මට දෝදු කියලා හිතුවද එලබටු අස්සෝ? මේක පාර මාරු වෙන තැනක්. මෝඩයක්. රෑ එලි වෙනකන් නිදාගන්නෙත් නැතුව. নানা ප්‍රකාර කුණ්ඩවාල ෂෙයා කර කර ඉදලා. දැන් ඉතින් කිර කිර යන්න එපාය වැඩට. පුදුම ජීවීන් තමයි අපිත් සමහර කඩවල් වල. කොත්තු තිබුණ. ඒව කෑවම සරම උස්ස ගන්නටවත් chance එකක් දුන්නේ අයුබෝවන්ට. ගත් හරියන්නේ. වෙන එකක් බලමුද? 100,000 වාරයක් බලලා ඇදුමක් ගත්තත් ඒක 3-4 පාරක්වත් මාරු කරේ නැත්තම් ගෑනුන්ට සන්නිය වගේ. ප්‍රායෝගික කුසලතා පීරියඩ් එකේ අපි නොකරේ. මිනි වලවල් හාරපු නැති එක විතරයි යාළුවනේ. කවදාවත් පිරිමිහිත් රිද්දන්ට එපා. මොකද එතකොට එයාලට බොන්ට හිතෙනවා. මේ ගොටුකොළ වැස්ස නිසා බෝල් අතක් ගහන්න නැතුව පිස්සු වගේ. කමක් නෑ. වර්ල්ඩ් කප් එකත් ඉවර වුණාම උඹ ගැන තීරණයක් ගන්නම්. එතකම් මෙහෙම ඉමුතු. අපි හැදෙන උන් නෙමේ බං. ඔහොම නිකම්ම යන එක හරිම කුජීතයි නේද? මාව subscribe කරලා bell එකත් ඔබාගෙන පළවෙනි comment එකේ තියෙන link එකෙන් Facebook page එකටත් ගිහින් ඒකත් follow කරන් යමල්ලා. like එකකුත් දැම්මට කමක් නෑ.